එක්තරා කාලෙක එක ගමක් තිබුණා. මේ ගම පිරීලා තිබුණේ මිනිසුන්ගෙන් නෙවෙයි. එක වර්ගයේ මීයන්ගෙන්. මේ මී කරදරය මේ ගමේ මිනිස්සුන්ට පුදුම වදයක් වෙලා තිබුණේ. මේ නිසා මිනිස්සු මේ මීයන්ට මොකද කරන්නේ, මේ මීයන් එලවන්නේ කොහොමද කියලා හැම තැනම කතා වෙමින් තමයි හිටියේ. මේ කතාව එහා ගමේ හිටිය නලා වාදකයෙකුට ආරංචි වුණා. මේ නලා වාදකයා මීයන් එලවන්න හරි දක්ෂයෙක්. ඉතින් මේ නලා වාදකයා ගමේ මිනිස්සුත් එක්ක කතා වෙලා ලොකු ගාණක් ගෙවන්න පොරොන්දු කරගෙන මීයන් එලවන්නම් කිව්වා. ඉතින් එයා නගරෙ මැද්දට ගිහිල්ලා එයාගේ නලාව වාදනය කරන්න පටන් ගත්තා. එතකොටම ඒ නගරේ හිටිය ඔක්කොම මීයෝ ටික එයාගේ නලා ශබ්දයට වසඟ වුණා. එයා පිටිපස්සෙන් එකිනෙකා පේලියට ගමන් කරන්න පටන් ගත්තා. මේ කරදරේ ඉවර වුණ නිසා ගමේ මිනිස්සු නම් හරිම සතුටින්. ඒත් ඉතින් ඔන්න මම මේ කරදරේ නම් ඉවර කරා. දැන් මගේ ගාස්තුව ගෙවන එකයි තියෙන්නේ. ගාස්තුව? මෙන්න මේ ටික තමයි ඉතින් අපිට ගෙවන්න තියෙන්නේ. ওই ටිකත් අරගෙන යන එකයි ඇත්තේ. ඔච්චර තමයි ඉතින් අපිට දෙන්න තියෙන්නේ. නේද? මොකක් මෙච්චරද? ඔයාලා ලොකු ගාණක් පොරොන්දු වුණානේ. ලොකු ගාණක් පොරොන්දු වුණාට ඉතින් ඔච්චරයි දෙන්න තියෙන්නේ. කාර්යය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල කියන්නේ ඕක තමයි. ගමේ මිනිස්සු ලොකු ගාණක් දෙන්න පොරොන්දු වුණත් නලා වාදකයාට ලොකු ගාණක් දෙන්න ලෝභ හිතිලාද කොහෙද? මේ නිසා නලා වාදකයාට හොඳටම කේන්ති ගියා. කේන්තියෙන්ම ආපසු හැරිලා යන ගමේ මිනිස්සු දිහා බලාගෙන හිටියා. හොඳ වැඩක් කරන්න කියලා හිතාගෙන නලා වාදකයා කල්පනා කරමින්ම ගමෙන් ගියා. ඊළඟ දවසේ උදෙන්ම ගම් මැදට ආපු නලා වාදකයා එයාගේ නලාව වාදනය කරන්න පටන් ගත්තා. ගෙවල් වල අහල පහල වත්තේ පාසල් වල මුළු ගමේම තැනක් නොතැනක් නැතුව හිටපු පුංචි ළමයි හැමෝම වශී වෙලා වගේ නලා වාදකයා පිටිපස්සේ එන්න පටන් ගත්තා. ගමේ මිනිස්සුන්ට හිතා ගන්න බැරි වුණා මේ මොකක්ද මේ වෙන්නේ කියලා. ඉතින් නලා වාදකයා ගමේ මිනිස්සුන්ව ගණන් ගන්නේ නැතුවම නලාව වාදනය කරමින් ළමයිව ගඟ දිහාට එක් කරගෙන ගියා. අනේ ඕක නවත්තන්න. අනේ ඕක නවත්තන්න. ගමේ මිනිස්සු කොච්චර කෑ ගැහුවත් නලා වාදකයා නම් නැවතුනේ නැහැ. ගඟ ළඟට ගිහින් නලාව වාදනය කරන එක නැවැත්තුවා. ඔයා ඉල්ලන ගාණක් අපි දෙන්නම්. කරුණා කරලා අපේ ළමයිව අපිට දෙන්න. ගඟ ළඟට ගිහින් නැවතුන නලා වාදකයා හැමෝගෙම ඇහුවා මාට ගෙවන්න පොරොන්දු වුණ ගාණ මට දෙනවද? එහෙම නැත්නම් ඔයාලගේ ළමයිව මම ගන්නද කියලා. එතකොටම ගමේ මිනිස්සු කෑ ගහන්න පටන් ගත්තා. ඔයාගේ ගාණ අපි දෙන්නම්. අපේ දරුවන්ව අපිට දෙන්න කියලා.
එතකොට ඒකට එකඟ වුණ නලා වාදකයා දරුවන්ව දුන්නා. ළමයි ටික හැමෝම එයාලගේ දෙමව්පියෝ ළඟට දුවලා ගියා. ඉතින් ගමේ මිනිස්සුත් එයාලා දෙන්න පොරොන්දු වුණ ගාන එයාලට දුන්නා.